කට්ටිය කොහොමද ඉතින් හොඳින් ඉන්නවා කියලා හිතනවා මම ඔය කට්ටිය හැමෝම. ඉතින් මම අද වීඩියෝ එකක් අරන් ආවේ මගේ Sprout Gigs වීඩියෝ සීරීස් එකේ තවත් පොඩි කොටසක් විදිහට. අද මම අරන් ආවේ ඔය කට්ටියට Sprout Gigs එකේ තියෙන තවත් එක ලේසිම ටාස්ක් එකක් ගැන තමයි අද ඔය කට්ටියට කියලා දෙන්න යන්නේ. හරි අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. දැන් ඔය කට්ටියට පේනවා ඇති මගේ ස්ක්‍රීන් එක. මේකේ තියෙන සමහර මං කලින් ඔය කට්ටියට කිව්වා මේකේ තියෙන සමහර ටාස්ක් තියෙනවා අපිට කරන්න බැරිව ඔය ඉදින්ම තිබ්බේ ටික. ඊට පස්සේ ටිකක් පල්ලෙහාට යනකොට ඔය කට්ටියට පේනවා Gmail account create කරන්න තියෙන ටාස්ක් එකක්. ඒ කියන්නේ ගොඩක්ම දැන් ඇවිල්ලා තියෙන Gmail account create කරන ටාස්ක්. ඒකේ සාමාන්‍යයෙන් හම්බ වෙනවා $0.080ක් හම්බ වෙනවා. මාරම ලේසි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට තියෙන්නේ සාමාන්‍ය විදිහට Gmail account එකක් හදන්න මේකේ කියලා තියෙනවා එතකොට මෙයාලා Gmail account එක create කරන්න USA name එකක් දාන්න කියලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනියට කියලා තියෙනවා ඒකට දාන්න තියෙන password එක ඔය යටින් එයාලා කියලා තියෙන password එක දාන්න කියනවා. ඊට පස්සේ කියලා තියෙනවා recovery email එකට එයාලා දීලා තියෙන email එක දාන්න කියලා. හතරවෙනියට දීලා තියෙනවා phone number add කරන්න එපා. ඔයාලගේ email අර දීලා තියෙන එයාලා දීලා තියෙන recovery email එක දාන්න ඔයාලා email එක දාන්න එපා කියලා තියෙනවා. පස්වෙනියට දීලා තියෙනවා අපි email account එක හදන්න ගත්ත device එකෙන් log out වෙන්න කියලා. ඒ ටික තමයි එයාලා දීලා තියෙන ඒ කියන්නේ අපි කරන්න ඕනේ ඒවා ටික. ඊට පස්සේ තියෙන්නේ අපිට ඉතින් එච්චර ලොකු දෙයක් නෑ. normal විදිහට Gmail account එක create කරලා එයාලා යට දීලා තියෙනවා යටටම වෙන්න එයාලා ඉල්ලලා තියෙනවා අපි හදපු Gmail account එකයි ඒකේ password එකයි. හැබැයි password එක කියන්නේ අපි අර මේ දීලා තියෙන password එකමයි කියන්නේ. එයාලා දෙවෙනියට දීලා තියෙන password එකම තමයි අතන දාන්න ඕනේ. ඒ කියන්නේ අපි දෙන්නේ password එකකින් හින්දා ඒ password එකම අපි දාන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇති යාලා proof වලට යට proof කියන එකට දීලා තියෙනවා Gmail address එක දාන්න කියලා. මේ Gmail account එක හදනකොට එයාලා කිව්වා වගේම US name එකක් දාන්න ඕනේ. ওই password කියලා තියෙනවා. ඒ කියන්නේ 1 2 ඒ දෙක තමයි ඉල්ලන්නේ proof විදියට. එච්චරයි ඉල්ලන්නේ අපි සාමාන්‍ය Gmail account එක හදනකොට අංක දාන්න නැතුව ඒව මොනවද දාන්න නැතුව අර clear USA real name එකක් විදිහට තියෙන එකක් දෙන්න ඕනේ. ඒ ටික තමයි ඉතින් තියෙන්නේ Gmail account create කරනකොට අපි එයාලා ඉල්ලලා තියෙන requirement විදිහට create කරාම ඒ ටික තමයි දෙන්න තියෙන්නේ. USA name හදනකොට සාමාන්‍ය Google එකේ search කරාම USA name generator තියෙනවා. ඒවා ඊට පස්සේ ඒ ටික කරන්න. හරි ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි. මම හිතනවා ඔය කට්ටියට ඒ ටික හොඳට තේරෙන්නේ නැති කියලා. ඔය කට්ටිය හැමෝටම සුබ දවසක්. ජය වේවා.